ඉංග්‍රීසි වල තියෙනවා මේ මොන හරි දෙයක් හින්දා මේ දොස් කියන ක්‍රම දෙක තුනක් තියෙනවා. දොස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යම් කිසි දෙයක් කරාම ඒ ගැන පසුතැවීමක් තියෙනවා නම් ඒ ගැන ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රකාශ තියෙනවා. මේකට පාවිච්චි කරනවා should have කියන භාවිතය. should have. මෙන්න මේ should have එක දාන්න ඕනි. past participle verb එක. එතකොට මේකේ වාක්‍ය හදන විදිහ තමයි මුලින්ම එන්න ඕනේ subject එක. ඒ කියන්නේ කර්තෘ. ඊට පස්සේ එන්න ඕනි should have කියලා. ඊළඟට එන්න ඕනි past participle verb එක. ඊට පස්සේ object එක rest එක කියන මෙන්න මේ පිළිවෙලට එනවා. අපි හිතමු උදේ වැඩට යන්න එනවා පාරට බස් එක ගිහිල්ලා. එතකොට කියනවා මට ටිකක් කලින් එන්න තිබුණේ. මට තිබුණ ටිකක් කලින් එන්න. ඒ කියන්නේ කලින් එන්න තිබුණා ඒක කරේ නැහැ. එතකොට පොඩි පසුතැවීමක් දුකක් කලකිරීමක් තියෙනවා. එතකොට කියනවා I should have come early. I should have come early. මට ටිකක් කලින් එන්නයි තිබුණේ. අපි හිතමු ළමයෙක් විභාගේ වාර විභාගේ හරි O level exam එක හරි A level හරි දිනනවා. විභාගේ fail. ඉංග්‍රීසි fail. අපරාධේ මට ඉගෙන ගන්න තිබුණේ ඉංග්‍රීසි. අපරාධ කියන්නේ in vain I should learn English. In vain I should learn English. අපරාධේ මට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණේ. ඔයාට මට කෝල් කරන්න නැනේ තිබුණේ. You should have called me. You should have called me. ඔයාට මට කෝල් කරන්න තිබුණේ. දැන් කෝල් කරලා නැහැ. ඒ නිසා කියනවා you should have called me. ඔයාට මට කෝල් කරන්න තිබුණේ. අපිට එහෙ යන්න තිබුණේ. We should have gone there. We should have gone there. අපිට එහෙ යන්න තිබුණේ. ඔයාට ඒක ගන්න තිබුණේ යන්නේ. You should have bought it. You should have bought it. ඔයාට ඒක මෙතනදී ගන්න තිබුණේ. ඔයාට යාට කියන්න තිබුණේ. ඔයාට යාට කියන්න තිබුණේ. කොහොමද ඒක කියන්නේ? ඔයාට යාට කියන්න තිබුණේ කියලා. You should have told him. පිරිමිනෙක් නම් him. ගැහණු කෙනෙක් නම් her. You should have told him. නැත්නම් you should have told her. ඔයාට යාට කියන්නනේ තිබුණේ. මට යාට ආරාධනා කරන්න තිබුණේ. I should have invited her. I should have invited her. ඔන්නෝම කියන්න පුළුවන්. මට ඇයට ආරාධනා කරන්න තිබුණේ. I should have invited her. කොහොමද මේ වගේ එකක් කියන්නේ? අපරාධේ. මට මදුව බඳින්න තිබුණේ. කොහොමද මේ වගේ එකක් කියන්නේ? බැඳලා නැහැ. බඳින්න තිබ්බේ කියලා දැන් කල්පනා කරනවා. පසුතැවෙනවා අපරාධේ. I should have married Madhu. I should have married Madhu. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. එහෙනම් ඔයාලත් භාවිතයට ගන්න should have කියන භාවිතය යම් කිසි දෙයක් ගැන කලකිරීමෙන් කතා කරන්න හරි යම් කිසි කෙනෙකුට දොස් පවරන්නත් පුළුවන් මේකෙන්. should have යමක් කළ යුතුව තිබුණා කළේ නෑ. You should have learned English. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණේ. ගොඩක් අයට ඔන්න ඔක හිතෙනවා ජොබ් එකකට ගියාම. අපරාධේ මට ඉංග්‍රීසි ඉගෙන ගන්නයි තිබුණේ. In vain I should learned English. I should have learned English. I should have learned English. In vain I should have learned English. අපරාධේ මට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණේ කියලා ගොඩක් අයට පසුතැවීමක් ඇති වෙනවා ජොබ් එකකට ගියාම. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඔයත් මේ පාඩම ඉගෙන ගන්න.